එන්නකෝ මේ ගස් කොළන් මැද්දෙන් අපිත් එක්ක පොඩි ගමනක් යන්න. අද නම් ආවේ පොල් කඩන්න. මේ කාලේ පොල් කඩන්න කෙනෙක් හොයාගන්න හරිම අමාරුයිනේ. අපි පොල් කඩන්න පුරුදු කරගත්ත මාම කෙනෙක් ඉන්නවා. ඉතින් කල් වේලා ඇතුව එයාට කෝල් එකක් දුන්නාම අපිට පුළුවන් දවසට එයා එනවා පොල් කඩන්න. අද නම් අපි එනකොට වැඩ පටන් අරගෙන. මෙයා නම් ඉතින් අපි එනකොට පිළිගන්න පෙරමගට දුවගෙන එනවා. ඉතින් එනකොට හැමදාම එයාට කන්න බනිස් ගෙඩියක් හරි ගෙනියන්න නම් අමතක කරන්නේ නැහැ. දැන් ඉතින් හැම තැනම තියෙන පොල් ටික එක තැනකට එකතු කරන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඒ වැඩේ මමම පටන් ගත්තා. බලන්නකෝ අතුපතු ගාන්නේ නැතුව සුද්ධ කරන්නේ නැතුව වතු පිටි තියෙනකොට වෙන වැඩේ. ලඳු කැලෑ ටික හරියගේට ගෙදර හොයාගෙන එනවා. වැටුණු පොල් අතු ටිකක් ජීන් දාලම පොල් ටික එකතු කරමු. පුතා නම් ආපු වෙලාවෙ ඉඳලා සෙල්ලම. ගස් යට වැටුණු පොල් ඇහිඳින්න පුතාලට දෙන්න බෑනේ. මේ ලඳු කැලෑ ඇස්සේ සර්පයෝ ඉන්නත් පුළුවන්. පටවන වෙලාවට නම් පුතාලා එනවා. මොකද එයාලට හරීම විනෝද වැඩක් ඒක. මේ ඉතින් මහත්තයාගේ ගමනේ එයා ආවොත් එයාගේ යාළුවෝ කවුරු හරි එනවා එයාව හම්බ වෙන්න. අද නම් මේ උදේ 8ට විතර ගොඩාක් අය ඉතින් තම තමන්ගේ රාජකාරි වලට ගිහිල්ලානේ. ගම වගේම ගමේ හිතවතුන්ගේ හදවතුත් හරි ලස්සනයි. මමත් ඉතින් මේ පැත්තේ තියෙන පොල් ටික ඔක්කොම එක තැනකට ගොඩ ගහලා පොල් අතු ටිකත් අයින් කරලා දැම්මා. මහත්තයා හම්බ වෙන්න ආපු මේ මාමා පළු පිටින් තිබුණ ඔක්කොගේම පොල් ගෙඩි වෙන් කරලා වත්ත පල්ලේ තිබුණ සේරම පොල් ටික උඩට අරගෙන දුන්නා. ඉතින් ලොකු උදව්වක් අපිට කරේ. දැන් ඉතින් තියෙන්නේ පොල් ටික පටවන්න තමයි. ඒ වැඩේ නම් හරිම ලේසි. බලන්නකෝ කවුද පොල් ටික පටවන්නේ කියලා. මේන් බලන්නකෝ ඉක්මනට පොල් කඩාගෙන ගෙදර යන්න ආපු මගේ මහත්තයා මොකද කරන්නේ කියලා. මේ ගහේ අතරින් පතර තාමත් රඹුටන් තියෙනවා. දැන් ඉතින් රඹුටන් වාරේ අන්තිම අදියර තමයි යන්නේ. ඒ නිසාම දෝ මන්දා වෙනදට වඩා මොකද්ද අමුතු රසක් මේ රඹුටන් වල තියෙනවා. දැන් ඉතින් පොඩ්ඩක් එන්නකෝ ටක් ගාලා ගිහිල්ලා අපේ ඔය බලලෙමුද. මතකද මම එක වීඩියෝ එක කරා උදේ ඉඳන් වැහපු ඇස්සකට මෙයා ප්‍රචණ්ඩ වෙලා හිටපු හැටි. දැන් බලන්නකෝ තියෙන තැම්පත්කම. පිරිසිදුව නිහඬ පාළුවේ ගලාගෙන යනවා. වෙනදට නම් මේකේ මාළු ඉන්නවා පහන් ගෙඩි 5ක් 6ක් දැම්මත් ශනිකයෙන් අතුරුදහන් කරන. දැන් නම් ඒ කට්ටිය පේන්නවත් නෑනේ. මෙහෙම වතුර තියෙනවා දැක්කහම අපේ පුතා තමයි ටිකක් පාලනය කරන්න අමාරු. නාන්නම තමයි හදන්නේ. අද ඉතින් අපි ආපු වැඩෙත් එක්ක පරක්කු වෙන්නේ.
ඒ නිසා බොහෝම අමාරුවෙන් එක්කගෙන ගියා වෙන දවසක අනිවාර්යෙන් නාන්න එක්කගෙන එනවයි කියලා. දැන් තියෙන්නේ ඉතින් 3 වෙනි පියවර පොල් පැටවීම. කරන ඕනෑම වැඩක් සතුටින් සෙල්ලමින් කරන්න පුළුවන් නම් ඒ කිසිම දෙයක අමාරුවක් නෑ කියලා තේරුම් ගන්න තවත් නිදසුන් මොකටද? ඔය ටික ඉතින් අපි පැටවුවා නම් ලොකු අපිට හරි මහන්සි වැඩක්නේ. ළමා ලෝකයේ උපරිම නිදහස සතුට විඳින අපේ පුතාලට නම් ඒක තවත් එකම එක සෙල්ලමක් විතරයි. අලින්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත කියලා ඔය කොච්චර වැඩ දැම්මත් ඉඳලා හිටලා පරිස්සමින් කියලා මතක් කරන්නත් ඉතින් අමතක කරන්නේ නෑ. ඇත්තමයි ළමයින්ගේ ළමා ලෝකය විඳින්න උපරිම ආරක්ෂාව සමග අපි අවස්ථාව දෙන්න ඕන. ළමා කාලේ හැමදාම නෑනේ. මෙන්න මේ නාරං එක මේ දවස්වල උත්තරන් තියෙනවනේ. අපි මං කියන්නේ නස් නාරං කියලා. දෙහි වලට වඩා හරිම රසය සම්බෝල වලට දැම්මහම. මම ඉතින් ඒකෙනුත් ගෙඩි ටිකක් කඩාගත්තා. මේ දොඩම් ගහෙත් ගෙඩි හැදිලා ඒ වුණාට ඒව නම් තාම පැහිලා නෑ වගේ. දැන් ඉතින් මේ පැත්තේ තියෙන ඉතුරු පොල් ටිකත් ඉක්මනට පටවගෙන අනිත් පැත්තට යන්න ඕනේ. හිතුවට වඩා වෙලාව ගියා. දැන් ඉතින් ගෙදර ගිහිල්ලා කරන්න සෑහෙන්න වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඉතින් මේ පැත්තේ තියෙන පොල් ටිකත් තැටි බිටි ගාලා පටව ගන්න ඕනේ. ඒ වැඩ ටික ඉවර වෙනකොට අපිට නම් හරිම මහන්සි. ඒ වුණාට බලන්නකෝ අපේ පුතාලගෙන් තාමත් සෙල්ලම් කරනවා. එයාලට ඉතින් පොඩි වෙලාවක් සෙල්ලම් කරන්න දීලා අපි ඉතින් ගෙදර ආවා. දැන් ඉතින් ගෙනාපු මේ දේවල් ටික අස්පස් කරන්න තමයි තියෙන්නේ. මේ නාරං නැට්ට පිටින් කඩාගෙන ආපුවාම ගොඩ දවසක් තියාගන්න පුළුවන්. මේ ඔක්කොගේම කොළ ටික ගලවලා ඉවත් කරලා නැට්ට පිටින් වාජනයකට දාලා ෆ්‍රිජ් එකේ තියාගත්තාම සති 3-4ක් උනත් අපිට තියාගන්න පුළුවන්. දැන් ඉතින් එක හුස්මටම මේ වැඩ ටිකත් ඉවර කරලා දැම්මාම මගේ ඔළුවට හරිම නිදහස්. අපි කරන ඕනෙම වැඩක් පිරිසිදුවට පිළිවෙලට ඒ වෙලාවේ මේවා ඉවරයක් කරලා අස්පස් කරලා දැම්මහම මනසට තියෙන පුදුම සැහැල්ලුවක්. අනිත් වැඩේ කරගන්න හරිම පහසුයි. මොකද මේව හැඩි වෙලා ගොඩ ගැහිලා තියෙනව පේනකොට මට නම් ඉතින් අනිත් වැඩේ කරන්න හරිම අමාරුයි.
අසනීපයක් හැදිලා අමාරුවෙන් හිටියත් මම නම් පුරුදු වෙලා තියෙන්නේ මේ ඔක්කොම පිළිවෙලට පිරිසිදුවට හදා තියලා නිදහසේ ඉන්න. එතකොට තමයි නිදහස කියන දේ උනත් ඇත්තමයි හිතේ සතුටින් අපිට විඳ ගන්න පුළුවන්. නැත්තම් හැම වෙලේම ඔළුවේ තියෙනවනේ මං අතන අස් කරන්න ඕනේ, මෙතන අතු ගන්න ඕනේ, අතන හැඩි වෙලා ඒ කිසි දෙයක් නැතුව නිදහසේ ඉන්න පුළුවන් සියලුම වැඩ අවසන් කරලා අපි විවේක ගත්තාම. ඔන්නෝම තමයි ඉතින් අපේ අද දවසේ උදේවරු අවසන් වුණේ. ඉතින් වෙනදා වගේම ආදරෙන් මගෙත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් ඉතින් ලස්සන වීඩියෝ එකකින් දෙමුණ ගැසෙමු. එතකන් ගිහිල්ලා එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.